අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ 3ක් ගෙනලා තිනවා බලන්න දැස්තිම එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා. මේ පැත්තේ ඔයාලට නම පේනවා. page එක පැත්තට ඇවිල්ලා follow එකක් දාලා message එකක් දාන්න පුළුවන්. ජෙප් එක නවනේ ඕනම කෙනෙක්ට. හරි අපි දෙන්න හදන්නේ පොඩි කතා බහක්. බලන්නකො මේ කවුද කියලා. මේ ඉන්නේ සේපාලුයි ඒ වගේම SL leader YouTube channel එක කරන මේ අයියා ඉන්නේ. මේ කට්ටිය එකතු වෙලා පොඩි සාකච්ඡාවක්. යක් වීඩියෝ එකට. ඕක පොඩ්ඩක් වීඩියෝ කරගන්න. අහන්නේ වට එක නෑ. මගෙන් අහනවා මේ මට ඒ ආතල්ම එක තමයි මේ ගෝඨාභය මහත්තයාට කරන්න කරගෙන යන්න දුන්නා නම් හොඳයි කියලා හිතිච්ච එක. ඔව් ඉතින් දැන් හිතනවානේ අපරාධයක් කරලා තියෙන කියලා. අර කරගෙන ඉන්නේ. ඔව්. එහෙම හිතෙන්නේ නැද්ද? අපි කියලා කියන්නේ අපිට හිතෙන්නේ නැහැ. අපි කොහොමද ගෝඨාභය ඉන්න ඕන කියන එක තමයි අපි හිතන්නේ. මම ඒක තමයි මං කිව්වේ මමත් 2004 සිට ගෝඨාභය මගේ ඡන්දෙ කරන්නේ අම්මා තාත්තා. මෙයාට හිතලා තියෙන්නේ. ඔක්කොම කරලා දුන්නා. මෙයාගේ කරන්නේ වීඩියෝ මෙයා මොකද්ද කිව්වේ ආපු ගමන් අපරාධ අපතලයක් නේද? කියන්නේ ගෝඨාභය හිටියනම් හොඳයිද? නෑ දැන් අපි දැන් හිතුවනේ ඒ ගෝඨාභය හරියන්නේ නැහැ කියලා. ඒ හින්දානේ ඔක මේව කරේ. හැබැයි දැන් ඒතකොට බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා හොඳ තරන්නේ. ඒක එහෙම තැනකට ඇවිල්ලා නැහැ මේක මෙහෙම ගිහිල්ලා. දැන් ඒක ගෝඨාභය හිටියනම් දුන්නානේ. අඩුවෙන් රනිල් හිටියනම් හොඳයි නේ. රනිල්ට දුන්නා. රනිල්ුත් බෙල්ල මීද කළා තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගෙනාවේ. දැන් අපේ තාත්තලාට කිව්වා මේ අර කවුන්ට් වල තියෙනවා දාන්න රාජ්‍ය බැංක් වල ෆික්ස් පොලිස් දාන්න කියලා. දැන් මම අපේ අම්මලා තාත්තලා ඔක්කොම අරගෙන කෙලියෙන් පොලිය එකත් ඔක්කොම කරේ. බෙල්ල මීද හැබැයි එහෙමයි. උන් මිනිස්සුන්ගේ බෙල්ල මීද කළා හරිය වැඩේ කරා. ඔව් රනිල්. ඔව්. වෙන නිෂ්පාදනයක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒකට කොහොමද රටට සල්ලියක් එන්නේ නැහැ නේ. ඉතින් එහෙම කියන්නේ මේ දැන් අවුරුද්දකට වැඩි ඒ වුණාට හෙලිකොප්ටර් දෙකකින් ගිහිල්ලා තේදලු මෙල්ලන ජනාධිපති කෙනෙක් කියන්නේ අවුරුදු දෙකකට අවුරුද්දකට වැඩි වෙනි. හරිද? තාමත් යෝජනාවක් තියෙනවද මොකක් හරි මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. ගෝඨාවට පස්සේ මතකද එක්ස්පෝර්ට් කරනවා අපි අපේ ගම්මිලි සුදු ගම්මිලිසට. එහෙම ගේමක් ගැහුවේ නැද්ද? තිබුණානේ ගොඩක් නේ. එහෙම ගේමක් ගැහුවේ නැද්ද? යාර එක්ස්පෝර්ට් කරන ඒවට යා දුන්නා අපි මේ වැලියු එක් කරමු මෙහෙම කරමු කියලා. මුංගේ කිසිම මේක නෑ. කුෂි කර්මාන්තයේ මේ පෙනී සිට මේ වෙනකම් කුෂි කර්මාන්තයේ හිතෙන්නේ ඇයි මෙයාලට බෑද නැත්තම් දන්නේ නැද්ද? මොකද්ද? දන්නේ නැහැ කියන්න බෑනේ. මම අවුරුදු දාන පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. හරිද? පාර්ලිමේන්තුවේ ඉන්න ඒතකොට ප්‍රධාන අපේ හිටපු හැම ජනාධිපතිනිත් එක්කම බුදියක් ගත්තනේ. ඒකත් හරි ඒක නෑ අත්දැකීම් තියෙනවා. ඔව්. නෑ අන්න කුමාර අපේ හිටපු හැම ජනාධිපතිනිත් එක්කම බුදියක් ගත්තනේ. ගන්න හැවෙන්නත් බෑනේ. ගන්න හැවෙන්න. ගේම් ගහපෙන්න ඒක මොකද්ද හිතෙන්නේ නැයි කියලා හිතෙන්නේ. හැමෝම බලන්න මෙහෙම දේවල් කියන සමහරවන්ට ඕනේ නෑ ගේමක් ගහන්න. හිඟන්න හැමදාම හිඟා ගන්න එකනේ. අපි දුන්නා නිකන් පාරේ ඉන්නකොට බයිසිකලේ නවත්තනවා මේ කතාවට ආවා. අයියා බයිකේ අයියා මේ අයියා කිව්වා මේ ඒ කාලේ අරගලේ කාලේ ඔව් ඒක තමයි කියන්නේ ජනප්‍රිය. අරගලේ කාලේ මොකද මේ ඌබර් මම බූරෝස් වගේ කියන්නේ ඉරිටිය. පියත්නිකේෂන් මගෙන් ඊඩියට මම රයිට් පිළි මම අහනවා මේ මම කියන අන්න කුමාරට කියන්නේ හොඳ කෙනා නෙවෙයි. ඒක අනිත් පල්ලට පත් එක දානවා වගේ. බත් කාලා ඇති අන්න විදිහක් නැහැ. දෙන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා පල්ලට පත් එක දැම්මා. ඒ වගේ හැබැයි අන්තිමට කියන එක තමයි සීන් එකනේ. අනුරට දුන්න ඡන්දය බල්ලට දුන්න බත් එක වගේලු. අයියෝ ඉතින් ආයි මොනවද අප්ප මේ අහන්නේ ඈ අනුර නම් ඉතින් වැඩක්ම නෑ. අනුර තරම් මේ වගේ කුණු කතන්දර අහපු කිසිම ජනාධිපති කෙනෙක් නෑ. ඉන්නවා මහින්ද මහත්තයාට එක එක කතන්දර කිව්වා. හැබැයි ඒ කිව්වේ කවුද දන්නවද? අනුරමයි කිව්වේ. එහෙම නැත්නම් JVP එකේ මාලිමාවේ ඒ දැන් ඉන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න එහෙම නැත්නම් ওই නගර සභාවලට ඇවිල්ලා ඉන්න മന്ത്രിවරුයි උන් ටික විතරයි කිව්වේ. එනතු ඒ සාමාන්‍ය මිනිස්සු කවුරුත් කිව්වේ නැහැ. බලන්නකො දැන් අප්පා අයියෝ මොනවද මේ කියන්නේ? වැඩක් නැහනේ. යන් අපි ඊළඟ වීඩියෝ එකට. මොකෝ NPP තොප්පියක් දාගෙන ඈ ඊයා ඔය ජරාව ගලවලා දාන්න අවුවේවත් ඕක දාගෙන ඉන්න එපා කීයක් දෙන්නවත් දෙන්නේ නැහැ ඈ ඕක ගලවන්න මල්ලි මෙතනින් ගන්න 100 ඈ
මේක තියාගන්න. ඕක ගලවලා තියන්න. ඕන් ඉතින් දැන් පාරේ යනකොට තොප්පියක් දාගෙන හිටියත් දැන් තොප්පියක් ගලවන්න කියනවා මිනිස්සු. ඔන්න JVP එකට වෙලා තියෙන දේ. හැබැයි කියන්නේ නම් කොහොමද JVP එක 165කින් විතර වර්ධනය වෙලාලු මිනිස්සුන්ගේ කැමැත්ත. අයියෝ. කාට කියන්නද මේවා? යන් අපි මේ ඊළඟ වීඩියෝ එකට මේක පොඩ්ඩක් කේන්ති යන එකක් චුට්ටක් යන්කෝ වීඩියෝ එකට. நீ ஸ்ரீலங்கன் இல்லையா எந்த இந்தியாவா ஊரு நாடு ஸ்ரீலங்கா தானே கமோண்டா ஊர் இது ஜெஃப்னா சரி ජෆ්නා තියෙන්නේ ලංකාවේ තමා පුතෝ කන්නේ ලංකාවේ රෙන්නේ ලංකාවේ ඒ උනට අඳින්නේ ඔස්සී ජර්සි සපෝට් කරන්නේ ඔස්සී වලට පොඩක් තූයිත මොකද්ද මේ මිනිස්යාගේ මේ කියන්නේ මූ කියනවා යාපනේලු. මචං යාපනයේ කියලා රටක් නැහැ. ඔයා මොන රටේද කියලා නේ අහන්නේ. අහන්නේ ඔය ශ්‍රී ලංකාවේ. ඔයා ශ්‍රී ලංකන්. රටේ නම ශ්‍රී ලංකන්. එහෙම නැතු යාපනයේ කියලා එකක් නැහැ. මේ අනුර කිව්වද දන්නේත් නැහැ. උඹලට මේ ශ්‍රී ලංකාව කියන වචනේ අයින් කළා දාලා යාපනයේ කියලා රටක් හදනවා කියලා. එහෙම ශ්‍රී ලංකාව නැහැ ඊට පස්සේ තියෙන යාපනයේ කියලා. එහෙම රටක් හදනවා කියලා හිතුවත් දන්නේ නැහැ මේ දෙමළට. ඕස්ට්‍රේලියන් ඇඳුම ඇඳට කමක් නැහැ. මොකද අපි කැමති නැහැ ශ්‍රී ලංකන් ටීම් එකට සමහර අවස්ථාවලදී. මොකද උන් ගහන්නේ නැහැ හැමදාම විකට් යනවා ඒක පරදිනවා. ඒකට ඕස්ට්‍රේලියාවට ඇද්දට කමක් නැහැ. ඕස්ට්‍රේලියාව නෙමෙයි ශ්‍රී ලංකාවේ ආරෙන්න ඕන රටකට කැමති වුණා කියන එක අවුලක් නැහැ. හැබැයි මොන රටේද කියලා ඇහුවාම ශ්‍රී ලංකාවේ වෙන්න ඕනේ. යාපනයේ නෙමෙයි යා. දෙමළට කිව්වේ. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඊට වඩා කතා කරන්න ගියොත් කේන්ති යනවා. ඒකයි නවත්තන්නේ. එහෙනම් අදට සමු ගන්නවා. අයිබෝවන්.